සුබ දවසක්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ e-commerce web application video series එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. මම මගේ පළවෙනි වීඩියෝ එකේදී e-shop web application එකේ sign in සහ sign up pages වල design එක ගැන කතා කරා. මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මගේ e-shop web application එකේ sign up page එකේ වෙන process එක සහ validation part එක ගැන. මේ තියෙන්නේ අපේ sign up page එක. මම කලින් වීඩියෝ එකේදී අපි මේක ඩිසයින් එක හදන විදිය ගැන කතා කරා. හරි, අපි දැන් බලමු sign up page එකෙන් කොහොමද අපි account එකක් create කරන්න කියලා සහ කොහොමද ඒකේ validation තියෙන්නේ කියලා. හරි, අපි මුලින්ම බලමු input fields වල කිසිම details එකක් නොදා sign up button එක click කරාම මොකද වෙන්නේ කියලා. එතකොට අපිට කියනවා please enter your first name කියලා. ඒ කියන්නේ first name එක enter කරන්න කියන්නේ. අපි දැන් බලමු first name එක enter කරලා ආය sign up button එක click කරමු. එතකොට අපිට කියනවා please enter your last name කියලා. ඒ කියන්නේ අපිට last name එකක් enter කරන්න කියනවා. අපි දැන් last name එක enter කරලා බලමු. ඊට පස්සේ sign up button එක press කරාම කියනවා please enter your email කියලා. අපි දැන් email එකක් add කරලා බලමු. ඊට පස්සේ sign up button එක press කරමු. එතකොට කියනවා invalid email format කියලා. ඒ කියන්නේ email එකේ format එකට අනුව නෙවෙයි අපි මේ email එක දීලා තියෙන්නේ. අපි දැන් බලමු හරි email එකේ format එකට අනුව mail එකක් දීලා. එතකොට sign up button එක press කරාම අපිට කියනවා please enter your password. දැන් කියන password එක enter කරන්න කියලා. අපි දැන් password එක enter කරා. දැන් බලමු sign up button එක press කරාම මොකද වෙන්නේ කියලා. එතකොට කියනවා password must contain 515 characters කියලා. ඒ කියන්නේ password එක තියෙන්න ඕනේ characters 5ත් 15ත් අතර කියලා. අපි දැන් බලමු valid විදිහට password එක දීලා. එතකොට sign up button එක press කරාම අපිට කියනවා please enter your mobile number කියලා. දැන් අපි mobile number එකක් enter කරලා බලමු. හරි, දැන් sign up button එක press කරමු. එතකොට කියනවා mobile number must contain 10 digits කියලා. ඒ කියන්නේ mobile number එකේ ඉලක්කම් 10ක් තියෙන්න ඕනි කියලා තමයි කියන්නේ. අපි දැන් ඉලක්කම් 10ක් දීලා බලමු. හරි, එතකොට sign up button එක press කරාම කියනවා invalid mobile number format කියලා. මොකද අපි මේක හදලා තියෙන්නේ ලංකාවේ mobile number format එකට අනුව. ඒ හින්දා තමයි කියන්නේ මේක invalid mobile number format කියලා. අපි දැන් දාමු හරියටම mobile number format එකට අනුව. හරි, ඒ වගේම අපි gender එකත් select කරගෙනම යමු. ඒ වගේම දැන් sign up button එක press කරාම අපිට කියනවා register successfully කියලා. කියන්නේ අපි මේකේ හරියට register වෙලා තියෙනවයි කියලා තමයි කියන්නේ. හරි, අපි දැන් බලමු අපි ඇඩ් කරපු data ටික database එකට ගිහිල්ලා තියනවාද කියලා database එකට ගිහිල්ලා. හරි, අපි database එකට ආවහම අපිට e-shop එකේ table ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි user table එකට ගිහිල්ලා බලමු අපේ data ටික fill වෙලා තියෙන්නේ කොහොමද කියලා. data table එකට ගියහම මුලින්ම අපි ඇඩ් කරපු email එක වගේම ඊට පස්සේ අපි දාපු first name එක, ඊට පස්සේ අපි දාපු last name එක, ඊට පස්සේ අපේ password එක, ඊට පස්සේ අපේ mobile එක, ඊට පස්සේ අපේ join date එක, ඊට පස්සේ verification code එක නම් තාම ඇවිල්ලා නැහැ. අපි ඒක දැන් ගත්තේ නැති නිසා. ඒ වගේම gender ගේ ID එක, ඒ වගේම status ID එක. gender ID එක දෙක set වෙලා තියෙනවා, status ID එක එක set වෙලා තියෙනවා. අපි බලමු gender ID එක දෙක කියන්නේ මොකක්ද කියලා gender table එකට ගිහිල්ලා. හරි, gender table එකට ගියාම gender ID එක දෙක කියන්නේ female කියන්න. හරි, අපි දැන් බලමු status එක එක කියන්නේ මොකක්ද කියලා status table එකට ගිහිල්ලා. status එක එක කියන්නේ active කියන්න. හරි, මේ විදිහට අපිට අපේ data ටික database එකට add වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් වුණා. හරි, අපි දැන් අපේ code එකට ගිහිල්ලා බලමු අපේ validation part එක කොහොමද තියෙන්නේ කියලා. අපිට මුලින්ම පේන්න තියෙනවා අපි අපේ database එක මේකට connect කරගෙන තියෙන විදිහ include එකක් දාලා අපේ connection.php කියන file එක මේකට include කරගෙන තියෙනවා. ඒ වගේම මේකෙදී අපි මුලින්ම පටන් ගන්නෙ content එක ඇතුලෙන්
එතකොට අපේ sign up box එක මෙතනින් පල්ලෙහාට create කරන්න පටන් ගන්නවා. sign up box එක create කරන්නේ කොහොමද කියලා අපි අපේ කලින් වීඩියෝ එකේදී කතා කරා. හරි, අපි දැන් කතා කරමු කොහොමද මේකේ data ටික database එකට යන්නේ කියලා සහ email එකක් add කරලා තියෙනවා නම් ඒ email එකම ආපහු add කරන්න යනවා නම් දැනටමත් ඒ email එක use කරලා තියෙන්නේ කියලා දැනගන්නේ කොහොමද කියලා අපි මේකෙදි කතා කරමු. කලින් වීඩියෝ එකේදී කිව්වා වගේ first name, last name, email, password, mobile, gender කියන ඒ වගේ details ටික තමයි අපි මෙතනින් ගන්නෙ. අපි මේ details ටික database එකට දාද්දී අපි කොහෙන්වත් ඒ details ටික ගන්න යන්නේ නැහැ. මොකද ඒකේ details ටික අපි කෙලින්ම ගන්නෙ අපේ customers ළගෙන්. ඒ හින්දා තමයි අපි මේවා input type text විදියට අරගෙන අපේ database එකට details ටික input කරගන්නේ. ඒ වගේම අපි මෙතනදී gender එක select කරගන්න තමයි දීලා තියෙන්නේ option එකක් විදිහට. මොකද ලංකාවේ වගේම ලෝකෙ හැමතැනම use වෙන්නේ genders වර්ග දෙකයි, male සහ female කියලා. ඒක අපි කලින්ම දන්න දෙයක් හින්දා අපිට ඒ data දෙක කෙලින්ම store කරලා ඊට පස්සේ අපිට ඒක form එකකට ගන්න පුළුවන් database එක හරහා. ඒක තමයි මෙතනදී මේ කරලා තියෙන්නේ. හරි, අපි දැන් බලමු මුලින්ම database එකේ gender කියලා එකක් තියෙනවද කියලා. හරි, gender table එකට ආවහම අපිට බලා ගන්න පුළුවන් gender ID එක සහ gender name එක තියෙනවා. ඒකෙදි male එකට gender ID එක වගේම female එකට gender ID එක දෙක දීලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. හරි, අපි අපහු අපේ කෝඩ් එකට ආවහම අපිට බලා ගන්න පුළුවන් මම මෙතනදී PHP එකක් start කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙතන යන්නේ HTML part එකක්. HTML part එකක PHP දානවා නම් අනිවාර්යයෙන්ම PHP start කරන්න ඕනි. හරි, මෙතනදී මම data ටික ගන්න database එකකින් හින්දා database එකෙන් search කරලා තියෙනවා select all from gender කියලා. ඒ කියන්නේ gender table එකේ තියෙන ඔක්කොම දේවල් ගන්න කියලා. අපි කලින් gender table එකේ බලද්දි ඒකේ තිබුණේ gender ID එකයි gender name එකයි. ඒ ටික අරගෙන අපි මෙතන $rs කියන variable එකේ මේ ටික save කරගන්නවා. ඊළඟට කියනවා $num සමානයි $rs number rows කියලා. මෙතනදී කියන්නේ $rs කියන්නේ අපේ gender table එකේ තියෙන සියලුම දත්ත ඒ වගේ කොච්චර number rows ප්‍රමාණයක් තියෙනවද බලලා මෙතනදී ඒ ටික num කියන variable එකේ save කරගන්නවා. හරි, ඊළඟට අපි අපේ for loop එකට ආවහම for loop එකේදී අපි මුලින්ම $x කියලා variable එකක් හදා ගන්නවා. ඊට පස්සේ ඒකට බිඳුව equal කරගන්නවා. දැන් එතකොට $x කියන්නේ බිඳුව. ඊළඟට අපි බලනවා $x කියන එක කුඩයිද බලනවා $numට වඩා. $num කියන්නේ අපි කලින් කිව්වා වගේ අපේ gender table එකේ තියෙන rows ප්‍රමාණය. ඊළඟට අපි කියනවා $xට එකක් එකතු කරන්න කියලා. එතකොට මෙතනදී මුලින්ම කියනවා $x සමානයි බිඳුව කරගන්න කියලා. ඒ වගේම $x කියන්නේ බිඳුවට වඩා කුඩයිද බලනවා $num කියන්නේ gender table එකේ තියෙන number rows ප්‍රමාණය. ඒ කියන්නේ 2යි. එතකොට බිඳුව කුඩයිද බලනවා 2ට වඩා කුඩයිද බලනවා. ඔව්, කුඩයි නම් $xට එකක් එකතු කරන්න කියනවා. ඒ කියන්නේ බිඳුවට එකක් එකතු කරන්න කියනවා. ඊළඟට කියනවා $data $rs fetch sock කරන්න කියලා. ඊට පස්සේ අපි ආපහු PHP එක close කරගන්නවා. ඊට පස්සේ අපි option tag එකක් දාලා ඒක ඇතුලේ value එකට set කරලා තියෙනවා PHP එකක්. PHP start කරලා ඊට පස්සේ ඒක echo කරනවා $data එකේදී කියනවා gender ID එක අල්ලගන්න කියලා. ඒ වගේම PHP close කරලා තියෙනවා. ඊට පස්සේ අපි option tag එක ඇතුලේ ආපහු PHP එකක් start කරලා ඒකෙදි කියනවා echo කරගන්න කියලා $data එකේ තියෙන
gender name එක ඊට පස්සේ ආපහු PHP close කරලා තියෙනවා. ඒ වගේම option tag එක close කරලා තියෙනවා. අපි ආපහු PHP එකක් open කරගන්නවා for loop එක close කරගන්න ඕන හින්දා. ඊට පස්සේ for loop එක close කරලා ආපහු අපි PHP එක close කරගන්නවා. ඒ වගේම select tag එක close කරගන්නවා. ඊට පස්සේ අපි බැලුවොත් මෙතනින් sign up button එකක් හදලා තියෙනවා. ඒකෙදි on click එකක් දාලා sign up එකට යන්න කියනවා. හරි අපි බලමු මේ sign up එකෙන් මොකද්ද කරලා තියෙන්නේ කියලා. strip.js එකට ගිහිල්ලා strip.js file එකට ආවහම function එකක් call කරලා තියෙනවා sign up කියලා. මෙතනදී මුලින්ම කරලා තියෙනවා first name එක last name එක email එක password එක mobile එක gender එක අල්ලගෙන තියෙනවා document.getElementById කියලා එකක් දාලා ඊට පස්සේ ඒ ටික සේව් කරගෙන තියෙනවා fname lname email password mobile gender කියලා variables ටිකක් දාලා ඊළඟට අපි open කරගන්නවා form එකක් form data කියලා ඒකෙදි fname lname email password mobile gender කියන ටික form එකක් ඇතුළට දාලා තමයි අරගෙන යන්නේ ඒකෙදි form data එක f කියලා variable එකකින් තමයි save කරගන්නේ. ඊට පස්සේ f කියන එකෙන් තමයි අපි මේ දේවල් ටික append කරගන්නේ. f.append කරගෙන f name එකේ value එක f ට අරගෙන තියනවා. ඒ විදිහටම l name එකේ value එක l ට, email එකේ value එක e ට, password එකේ value එක p ට, mobile එකේ value එක m ට, gender එකේ value එක g ට අරගෙන තියනවා. ඊළඟට අපි මෙතනදී ajax use කරනවා. ඒකෙදි මුලින්ම new xml http request එකක් අරගෙන ඒක request කියලා variable එකකට දානවා. ඒ වගේම request.already state change එකක් අරගෙන ඒක එතනදී function එක call කරනවා. ඊට පස්සේ if එකක් හදලා ඒකෙදි බලනවා request.ready state එක 4ට සමානද කියලා සහ request.status එක 200ට සමානද කියලා. එහෙම වෙනවා නම් request.response text එකක් ගන්නවා. ඒක response කියලා variable එකකින් අල්ල ගන්නවා. ඒ වගේම තව if එකක් use කරලා ඒකෙදි බලනවා response එක සමානද කියලා බලනවා success කියන එකට. එහෙමනම් document.getElementById එකේ දී අල්ල ගන්නවා MSG කියලා. අපි බලමු index එකට ගිහිල්ලා MSG කියන්නේ මොකක්ද කියලා. එතනදී MSG කියන්නේ alert එකක්. මේ විදිහට පෙන්නනවා MSG කියලා alert එකක්. ආපහු strip.js එකට ආවහම කියනවා msg.inner html කරන්න කියනවා register successful කියන එක. ඒ වගේම document.getElementById msg.className කියන එක alert එකේදී කියනවා ඒක success කියන්න. ඒ කියන්නේ alert එක කොළ පාටින් පෙන්නන්න. මෙන්න මේ විදිහට අපිට ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට කියනවා document.getElementById msg div එක. ඒ කියන්නේ MSG div එක කියන්නේ index එකට ගියාම අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන MSG ID එකක් දාලා MSG div කියලා දාලා තියෙනවා. ඒක තමයි ඒ කියන්නේ. ආපහු strip.js එකට ආවහම කියනවා MSG div.class name එක deblock කරන්න කියනවා. display එක block කරන්න කියන එකෙදි ඒ වගේම මේක else වුණොත් document.getElementById එකේ MSG එක inner html response ඒ කියන්නේ response කියන්නේ අපේ මේ fname lname email password mobile gender කියන ටික form එකේ fill කරද්දී අපිට ආවේ alert එකක්. අන්න ඒ ටික තමයි මෙතනදී මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙහෙම මුකුත්ම නොදී sign up button එක දැම්මම මේ තියෙන please enter your first name කියලා අන්න ඒ වගේ එකක් තමයි එතනදී කියන්නේ. ඒ වගේම document.getElementById එකේ MSG div එකේ .class name එක display block කරන්න කියනවා.
ඒ වගේම ඊට පස්සේ අපිට කියනවා request.open එකේදී post method එකෙන් sign up process.php කියන එකට යන්න කියනවා true කියලා කියන යන්න කියන්න. ඒ වගේම ඊට පස්සේ කියනවා request.send එකේදී f එක. ඒ කියන්නේ අපේ form එක send එකේදී form එක use කරන්න කියනවා. හරි අපි දැන් බලමු sign up process.php කියන ෆයිල් එකට ගිහිල්ලා. හරි sign up process.php කියන ෆයිල් එකට ආවහම අපිට මුලින්ම බලා ගන්න තියෙනවා අපේ database එක මේකට connect කරගෙන තියෙනවා include එකක් දාලා connection.php කියලා දාලා ඒ වගේම $fname $lname $email $password $mobile $gender කියන ටික මේකෙදි post method එකෙන් ඒපු ටික අල්ලගෙන තියෙනවා FLEPMG කියලා අකුරු දාලා ඒ වගේම ඊළඟට අපි check කරලා බලනවා if එකක් දාලා empty ද බලනවා fname එක. එහෙමනම් echo කරන්න කියනවා please enter your first name කියලා. හරි අපි දැන් බලමු අපේ design එක පැත්තට ගිහිල්ලා මොකුත්ම input fields වලට fill නොකර කෙලිම sign up button එක click කරාම මොකක්ද වෙන්නේ කියලා. හරි එතකොට sign up button එක click කරාම අපිට කියනවා please enter your first name කියලා. හරි අපි දැන් ආපහු එමු අපේ code එක පැත්තට. code එක පැත්තට ආවහම else if එකක් දාලා කියනවා strlen එක ඒකේ $fname එක 50ට වඩා විශාලද බලනවා. එහෙමනම් echo කරන්න කියනවා first name must contain lower than 50 characters කියලා. හරි අපි දැන් බලමු අපේ design එක පැත්තට ගිහිල්ලා. design එක පැත්තට ආවහම අපි first name එකට name එකක් දීලා බලමු. හරි මේ විදිහට name එකක් දීලා sign up button එක press කරාම අපිට කියනවා first name must contain lower than 50 characters කියලා. එතකොට first name එක characters 50ට වඩා වැඩි කියලා කියනවා. ඒ වගේම අපි ඊළඟට අපේ code එක පැත්තට එමු. code එකට ආවහම ආපහු else if එකක් දාලා කියනවා empty ද බලන්න කියනවා lname එක. එහෙමනම් echo කරන්න කියනවා please enter your last name කියලා. හරි අපි ආපහු design එක පැත්තට ගිහිල්ලා බලමු. මුලින්ම අපි දාගමු valid first name එක. ඊට පස්සේ sign up button එක press කරලා බලමු. එතකොට කියනවා please enter your last name කියලා. අපි දැන් ආපහු අපේ code එක පැත්තට එමු. code එකට ආවහම ආපහු else if එකක් දාලා check කරලා තියෙනවා strlen එක $lname එකට වඩා $lname එක 50ට වඩා විශාලද කියලා. එහෙමනම් echo කරන්න කියනවා last name must contain lower than 50 characters කියලා. හරි අපි ආපහු යමු අපේ design එක පැත්තට. design එකට ඇවිල්ලා අපි last name එකක් දීලා බලමු. හරි අපි last name එක දීලා sign up button එක press කරාම අපිට කියනවා last name must contain lower than 50 characters කියලා. හරි අපි ආපහු අපේ code එක පැත්තට එමු. code එකට ආවහම අපිට කියනවා තවත් else if එකක් දාලා email එක empty ද බලන්න කියලා. email එක empty නම් echo කරන්න කියනවා please enter your email කියලා. හරි අපි ආපහු අපේ design එක පැත්තට එමු. design එකට ඇවිල්ලා valid last name එකක් දාමු. ඊට පස්සේ sign up button එක press කරාම අපිට කියනවා please enter your email කියලා මේ විදිහට. හරි අපි ආපහු අපේ code එක පැත්තට එමු. හරි code එකට ආවහම අපිට ආපහු else if එකක් දාලා කියනවා strlen එකේ $email එක 100ට වඩා විශාලද කියලා. එහෙමනම් echo කරන්න කියනවා email must contain lower than 100 characters කියලා. හරි අපි ආපහු අපේ design එක පැත්තට එමු. design එකට ඇවිල්ලා මේ විදිහට pass email එකක් enter කරගමු. email එකක් enter කරගෙන sign up button එක press කරමු. එතකොට කියනවා email must contain lower than 100 characters කියලා. ඒ වගේම අපි ආපහු අපේ code එක පැත්තට එමු. code එකට ආවහම අපිට කියනවා තවත් else if එකක් දාලා
filter not filter එක $email එක filter validate email එක එහෙමනම් echo කරන්න කියනවා valid email format කියලා. ඒ කියන්නේ email format එකට අනුව තියනවද බලන්න කියලා තමයි මේකෙදි කියන්නේ. එහෙම email format එකට අනුව නැද්ද කියලා බලන්න කියලා තියෙන්නේ. නැත්නම් invalid email format කියලා අපිට දෙන්න කියනවා. අපි දැන් බලමු design එකට ගිහිල්ලා email එකක් දීලා බැලුවාම ඊට පස්සේ අපි sign up button එක press කරාම අපිට කියනවා invalid email format කියලා. හරි අපි ආපහු එමු අපේ කෝඩ් එක පැත්තට. කෝඩ් එකට ආවහම ආපහු else if එකක් දාලා check කියනවා empty ද බලන්න කියනවා password එක. password එහෙමනම් echo කරන්න කියනවා please enter your password කියන එක. හරි අපි ආපහු අපේ design එක පැත්තට යන්. ඊට පස්සේ අපි දෙමු valid email එකක්. ඊට පස්සේ sign up button එක press කරමු. එතකොට කියනවා please enter your password කියලා. password එකක් enter කරන්න කියනවා. හරි අපි දැන් ආපහු අපේ කෝඩ් එක පැත්තට එමු. එතකොට අපිට කියනවා තවත් else if එකක් දාලා strlen එකේ password එක 5ට වඩා කුඩයිද කියලා සහ strlen එකක් දාලා password එක 15ට වඩා විශාලද කියලා. එහෙමනම් echo කරන්න කියන password must contain 15 characters කියලා. හරි අපි දැන් අපේ මේ design එක පැත්තට එමු. ඊට පස්සේ password එකක් දෙමු. ඊට පස්සේ sign up button එක press කරමු. එතකොට කියනවා password must contain 15 characters කියලා. හරි අපි දැන් ආපහු අපේ design එක මේ code එක පැත්තට එමු. code එකට ආවහම ඊළඟට කියනවා තවත් else if එකක් දාලා mobile එක empty ද බලන්න කියලා. එහෙමනම් echo කරන්න කියනවා please enter your mobile number කියලා. හරි අපි දැන් ආපහු අපේ design එක පැත්තට එමු. ඇවිල්ලා valid password එකක් දීලා දෙමු මුලින්ම. ඊට පස්සේ sign up button එක press කරමු. ඊට පස්සේ කියනවා please enter your mobile number. mobile number එකක් enter කරන්න කියනවා. හරි අපි ආපහු අපේ code එක පැත්තට එමු. code එකට ආවහම කියනවා තවත් else if එකක් දාලා strlen එකේ $mobile එක අසමානද බලනවා 10ට. එහෙමනම් echo කරන්න කියනවා mobile number must contain 10 digits කියලා. හරි අපි දැන් බලමු අපේ design එකට ගිහිල්ලා. design එකට ආවහම අපි දෙමු mobile number එකක්. හරි ඊට පස්සේ sign up button එක click කරාම අපිට කියනවා mobile number must contain 10 digits කියලා. හරි අපි දැන් ආපහු එමු අපේ code එක පැත්තට. code එකට ආවහම not break match එකක් දාලා කියනවා මුලින්ම එන්න ඕන 0.7 කියනවා. ඊට පස්සේ 0 1 2 4 5 6 7 8 කියන ඉලක්කම් වලින් එක ඉලක්කමක් ඊළඟට එන්න ඕනි කියනවා. ඊට පස්සේ 0ත් 9ත් අතර ඉලක්කම් වලින් ඉලක්කම් 7ක් එන්න ඕනි කියනවා. පස්සේ $mobile දාලා තියෙනවා. එහෙමනම් invalid mobile number format. ඒ කියන්නේ මේ විදිහට නැතුව වෙන විදිහකට මේවා එක දෙනවා නම් invalid mobile number format කියලා දාන්න කියලා තමයි මෙතනදී කියන්නේ. හරි අපි දැන් ගිහිල්ලා බලමු අපේ මේ design එක පැත්තට. design එකට ඇවිල්ලා අපි mobile number එකක් දීලා බලමු. ඊට පස්සේ sign up button එක click කරාම අපිට කියනවා invalid mobile number format කියලා. ඒ කියන්නේ අපි කියලා තියෙන mobile number format එකට නෙවෙයි තියෙන්නේ. දැන් අපි බලමු ආපහු අපේ code එක පැත්තට ඇවිල්ලා. හරි ඊට පස්සේ code එකට ආවම else එකක් දාලා db part එක කියන්නේ database එකේ part එක තමයි ඊළඟට කියලා තියෙන්නේ. ඒකෙදි කියනවා database එකේදී search කරන්න කියනවා select all from user via email.email කියලා. ඒ කියන්නේ email එකේ user කියන එකේ email එක තමයි බලන්න කියන්නේ. ඒක $rs කියලා variable එකකින් අල්ලගන්න කියනවා.
ඊට පස්සේ කියනවා $n සමානයි $rs එකේ නම් රෝස් ප්‍රමාණය ගන්න කියලා. ඊට පස්සේ if එකක් දාලා කියනවා $n එක විශාලද බලන්න කියනවා බිඳුවට වඩා. එහෙමනම් echo කරන්න කියනවා user already exits use another email. ඒ කියන්නේ දැනටමත් මේ email එක use කරලා තියෙන්නේ වෙනස් email එකක් use කරන්න කියලා තමයි කියන්නේ. හරි අපි බලමු අපේ design එකට ගිහිල්ලා ඒක පෙන්වන විදිහ. හරි design එකට ඇවිල්ලා අපි දැන් කලින් use කරපු email එකක් ආපහු use කරලා බලමු මෙතනදී මොකක්ද වෙන්නේ කියලා. හරි අපි දැන් අපෝ sign up button එක press කරලා බලමු. එතකොට කියනවා user already exits use another email කියලා. හරි අපි ආපහු අපේ කෝඩ් එක පැත්තට ආවහම else එකක් දාලා එතනදි කියනවා time and date එක තමයි එතනදී මෙය කරන්නේ. ඒකෙදි new date time කියලා එකක් දාලා ඒක $d කියන variable එකකින් අල්ල ගන්නවා. ඒ වගේම ඊළඟට new date time zone එක Asia Colombo කියන එකෙන් තමයි දාන්නේ. ඒක අල්ල ගන්නවා $tz කියන variable එකකින්. ඊළඟට කියනවා $d එක .set time zone එක ඒකෙදි ගන්න කියනවා $txtz එක. ඒ වගේම ඊළඟට කියනවා $date එක සමානයි කියනවා $d එක format එක අනුව year එක month එක day එක ඊට පස්සේ HIS time එක තියෙන විදිහ එක. ඒ වගේම ඊළඟට කියනවා database එකෙන් ගන්නවා මෙන් IUD එකක් දාලා මෙන්න මේ ටික insert into කියලා දාලා user එකේ user email Fname, Lname, password, mobile, join date, gender ගේ gender ID එක, status එකේ status ID එක. ඒ වගේම ඒකේ values ටික set කරගෙන තියෙනවා $email කියලා, $fname කියලා, $lname කියලා, $password කියලා, $mobile කියලා, $date කියලා, $gender කියලා. ඒ වගේම අන්තිමේට status එක කියලා කියන්නේ ඒක ගන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. අපිට මෙතන status එකේ status ID එක ගන්න කියලා තියෙන්නේ. active කියන්න තමයි එක කියලා දාලා තියෙන්නේ. database එකේ බලුවම active කියන්න, දෙක කියලා දාලා තියෙන්නේ inactive කියන්න. මේක use කරන්නේ හැම වෙලෙම එක කියන්නේ අපි status එක active ඉන්නේ කියන්න. register වුණ ගමන් අපි active ඉන්නේ කියන තමයි එක දාලා තියෙන්නේ. ඒ වගේම අපිට echo කරන්න කියනවා success කියලා. හරි මේ විදිහට තමයි අපේ signup process.php කියන ෆයිල් එකේ process එක කරගෙන තියෙන්නේ. ඒ වගේම අපි signup process.php කියන ෆයිල් එකේ මුලින්ම include කරගෙන තියෙන connection.php කියලා එකක්. ඒ වගේම index ෆයිල් එකට ගියාම ඒකත් මුලින්ම include කරගෙන තියෙනවා connection.php කියලා එකක්. හරි අපි දැන් බලමු connection.php කියන ෆයිල් එකට ගිහිල්ලා ඒකෙදි කරලා තියෙනවා අපිට කෙලින්ම database එකට access නැති හින්දා අපි කරගෙන තියෙනවා database එක connect කරගෙන තියෙනවා. ඒකෙදි MySQL එක connect කරගෙන තියෙනවා. ඒකෙදි මගේ local host එක use කරලා තියෙන්නේ. ඒ වගේම root එක use කරලා තියෙනවා. ඒකෙදි මම password එක දාලා දෙනවා මගේ MySQL එකේ. ඒ වගේම eShop කියලා මගේ project එකේ name එක දීලා තියෙනවා. ඒ වගේම මම use කරන port එක 33.6 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මම දාලා තියෙනවා insert update delete එක මම කරන්නේ කොහොමද කියලා එක. අය මගේ select එක දාලා තියෙනවා. ඒ වගේම මේකෙදි public static function search කියලා දාලා තියෙන්නේ. එක user කෙනෙක් එකපාරකදී ගොඩක් දේවල් search ගන්න යන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දේවල් කරන්න යන්න පුළුවන්. ඒ හින්දා තමයි ඒ දේ වෙද්දී ඒ දේවල් හරියට මේ කරගෙන යන්න පුළුවන් වෙන්න මැනේජ් කරගෙන යන්න පුළුවන් වෙන්න ඕන හින්දා තමයි දාලා තියෙන්නේ public static එක. මේ විදිහට මගේ connection file එක මම create කරගෙන තියෙනවා.